Hello guys, welcome back my YouTube channel. සාධනය කරන්න මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා දන්නේ නැති YouTube එකට edit කරන්න වෙනම app එකක් තියෙනවා. ඒක තාම ලංකාවේ release වෙලා නැහැ. ඒත් ඔයාලා දන්නේ TikTok වලට එහෙම edit කරන්න CapCut app එක තියෙනවා. ඉතින් ඔයාලා දන්නේ නැති මේ ළඟදී Instagram සහ mainly Instagram වලට සහ Facebook වලට edit කරන්න සුපිරිම app එකක් ආවා Edits කියලා. ඉතින් මේක mainly edit කරන්න පුළුවන් Instagram වලට ඒ වගේම Facebook වලට edit කරලා මෙන්න විදිහට ඒ social media apps දෙකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ Instagram එකට mail edit කරන්න ආපු සුපිරිම app එකක් වල edits app එක ගැන. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා ඉක්මනට බලමු මේ edits app එක මොනවද සහ මේකේ interface එක මොනවද dashboard එක මොනවද සහ edit කරන්නේ කොහොමද කියලා. අපි ඉක්මනට ගිහිල්ලා බලමු ඒ edits app එක මොනවද කියලා. Hey guys, ඉතින් ඔයාලා ඉස්සරින්ම ගන්න ඕන ඔයාලගේ App Store එකට නැත්නම් Play Store එකට ගිහිල්ලා search කරගන්න edits on Instagram කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ Instagram එකට mail edit කරන්න පුළුවන් app එක හම්බ වෙනවා. ඉතින් දැන් මම සමහරවිට Play Store එකට යනවා. Play Store එකේ ගිහිල්ලා search කරගන්න edits on Instagram කියලා මෙන්න මේ විදිහට search කරගන්න. search කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති searching result එකේ දෙවෙනියට වගේ තියෙනවා මෙන්න මේ Instagram theme එකක් කට හා සමාන වෙන විදිහට app එකක්. ඉතින් ඔයාලා මේක install කරගන්න. ඔයාලා වෙන ඇති මෙන්න මේ විදිහට තමයි නම තියෙන්නේ. ඊට බලමු edits and Instagram app කියලා තමයි නම තියෙන්නේ. ඉතින් MB 71ක් වගේ තමයි යන්නේ. ඉතින් ඔයාලා මේක install කරගන්න මෙන්න මේ install කියන නිල් පාට බටන් එක උඩ එකපාරක් click කරගන්න. මෙන්න මේ විදිහට. හරි guys ඊට පස්සේ ඒක click කරාට පස්සේ මේක phone එකට install වෙනවා. install වෙන processing එක පොඩ්ඩක් වෙලා යන නිසා අපි install වුණාට පස්සේ හම්බෙමු. 2,000 years later. අපේ ඩවුන්ලෝඩ් වෙලා තියෙන අපේ ෆෝන් එකට අපි මේක ඕපන් කරලා බලමු මේක මොනවාගේද කියලා. හරි guys ඉතින් මෙන්න තියෙන අපේ edits app එක. ඉතින් අපි මේක ඕපන් කරලා බලමු මේක මොනවාගේද කියලා. හරි guys ඉතින් පළවෙනි පාට ඕපන් කරද්දි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එඩිෂන් වලට කියන්න ඕනේ මේකෙන් email එකක්වත් මුකුත් ඉල්ලන්නේ නැහැ. ඔයාලා Instagram එකේ log වෙලා තියෙන email එකම තමයි මේකටත් ඉල්ලන්නේ. ඒ කියන්නේ ඔයාලට automaticallyම Instagram එක log වුණ profile එකම මේකම log කරන්න තියෙන්නේ. මතක් කරන්න ඕනේ මේක download කරලා මේක direct edit කරන්න බෑ. ඔයාලට අනිවාර්යෙන් Instagram account එකක් හරි Instagram app එකක් හරි තියෙන්න ඕනේ. ඒකෙන් තමයි ඔයාලට මෙන්න මේ edits app එකට log වෙලා මේකෙන් වැඩ කරන් යන්න පුළුවන්. හරි guys ඉතින් පළවෙනි පාට log වුණාට පස්සේ මෙන්න විදිහට තමයි තියෙන්නේ. මගේ profile icon එක තියෙනවා. project එක තියෙනවා. මේ විදිහට tool bars එකක් තියෙනවා. හරි guys ඉතින් කොහොමද මේකෙන් edit කරන්නේ? හරි guys ඉතින් බලලා ගන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා plus icon එකයි plus icon එක උඩ එකපාරක් click කරගන්න. නේද guys plus icon එක එකපාරක් click කරගත්තට පස්සේ ඔයාලා gallery එකට තමයි වැටෙන්නේ. මම පොඩි වීඩියෝ sample එකක් අරගෙන ඔයාලට පෙන්නන්නම් මේක edit කරන්නේ කොහොමද කියලා. හරි guys මේ විදිහට අපිට වීඩියෝ එක select කරලා මෙන්න මෙතන highlight හරි icon එක උඩ එකපාරක් click කරගත්තට පස්සේ මේක dashboard එකට වැටෙනවා. මේ විදිහට මම මේක click කරගන්නවා. හරි guys ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට වෙන ඇති සුපුරුදු timeline එක තියෙනවා මේකේ. තව අපිට මේ බලන්න පුළුවන් මේක zoom out zoom in කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙන guys පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙතන plus icon එක උඩ එකපාරක් click කරලා ආගේ තව වීඩියෝ clip එකක් මෙන්න මෙතනට add කරගන්න පුළුවන්. හරි guys ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කරගන්නේ. ඔයාලට වෙන ඇති මෙන්න විදිහ තමයි තියෙන්නේ. අපි බලමු මේකෙන් කොහොමද හරියටම කට් එකක් දාන්න කියලා. හරි guys ඉතින් හරියම ලේසියෙන් මේකේ කට් එකක් දාන්න. ඔයාලට වෙන ඇති මෙන්න මේ අයට කට් එකක් දාන්න ඕන තැනට අරන් අවිල්ලා මෙන්න මේ විදිහට මේ තියෙනවා slip කියලා තැනක් එන්නේ ඒක උඩ එකපාරක් click කරලා ඕන නැති එක delete කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපි කට් කරගන්නේ. හරි guys ඉතින් මම මේ විදිහට ඕන නැති clips මෙන්න මේ විදිහට කට් කරගෙන අයින් කරගන්න. හරි guys ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට කට් කරන්න තියෙන්නේ මෙන්න මේ app එකේ. හරි guys ඉතින් අපි audio එකක් දාලා බලමු. audio දාන්න නම් අනිවාර්යයෙන් මෙතන තියෙනවා audio කියලා එකක්. audio එක උඩ එකපාරක් click කරගෙන audio විදිහට තියෙනවා සිංහල songs ගොඩක් තියෙනවා වෙන ඇති. ගොඩක් තියෙනවා සිංහල songs වලට වෙන ඇති. පාතාලයක් තියෙනවා. මම මේ විදිහට පාතාලය සෝන් එක හරි guys ඔයාලට ප්ලේ කරලා බලන්නත් පුළුවන්. මෙන්න ඊපස්සේ ඔයාලට වෙන ඇති done කියන එක උඩ වරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ සෝන් එක මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මාරම ෆීචර්ස් ගොඩක් තියෙන සිංහල songs ගොඩක් තියෙනවා guys. මේක තමයි අපිට මේකේ තියෙන විශේෂත්වය. ඉතින් ගොඩක් හොඳ එකක් හොඳ ෆීචර්ස් එකක් කියන්න පුළුවන් ඒක.
විදියට ලස්සනට තියෙනවා. අන්න විදියට තියෙනවා. මම ෆන්ක් එකක් තමයි දාත්තේ. ෆන්ක් එකත් එක්ක අර පාතාලලා සෝන් එක මික්ස් වෙලා ඉදි මාරන ටෝන් එක තමයි එන්නේ. හරි guys. ඉතින් අපි බලමු මේකන කොහොමද හරියටම ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න කියලා. ඉතින් මම බේසික්ස් දේවල් ටික විතරයි කියලා දෙන්නේ. අනිත් ඒවා ඉතින් ඔයාලා පොඩ්ඩක් වීඩියෝ ක්ලිප් එකක් දාලා මම වගේ try කරලා බලන්න. ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි guys. ඉතින් අපි බලමු ටෙක්ස්ට් එකක් කොහොමද ඇඩ් කරගන්න කියලා. ඉතින් ටෙක්ස්ට් කියන එක උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට කැමති ටෙක්ස්ට් එකක් විදියට ටයිප් කරගන්න පුළුවන්. ඔය විදියට hello කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට වෙනවා මේකේ ෆොන්ට් එක වෙනස් කරන්න විදියට ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. මේ විදියට ඊට පස්සේ කලර් එක වෙනස් කරගන්න පුළුවන්. මේ විදියට කලර් එක වෙනස් කරගන්න පුළුවන්. හරි වෙන්නේ නැති කලර් එකත් වෙනස් වෙනවා අක්ෂරවල. හරි නැති කලර් ග්‍රේඩියන්ට්ස් ගොඩක් තියෙනවා. එයාගේ වට වෙලා ඇති ට්‍රාන්සැක්ෂන්ස් ගොඩක් තියෙනවා. කියන්නේ මේ විදිහට එන, ඒ කියන්නේ අකුරු එන විදියට එන ට්‍රාන්සැක්ෂන්ස් ගොඩක් තියෙනවා. හරිද? ජම්ප් එක තියෙනවා, ෆේඩ් එක තියෙනවා. වල බලන්න ගොඩක් තියෙනවා. zoom එක තියෙනවා. ඉතින් සුපිරිම ඇප් එකක් කියන්න පුළුවන්. විදියට glow effect තියෙනවා. හරි නැති neon තියෙනවා. හරි පට්ට ඇප් එකක් guys. ඉතින් හරි සුපිරිම ඇප් එකක්. ඊට පස්සේ මේ ඩන් කියන එක උඩ බලලා ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ ටෙක්ස්ට් එකත් ඇඩ් කරගන්න පුළුවන්. හරි guys. ඉතින් මේකත් මම ඇඩ් කරගන්නවා. මේ විදියට ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට වෙන ඇති සුපිරියට මේක හරි guys. ඉතින් අපි මේකේ සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කරගමු. මේ විදියට හරි guys. මේකත් අඩු කරගමු මේ විදියට පොඩ්ඩක්. හරි guys. ඉතින් අපි ප්ලේ කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. හරි guys. ඉතින් මේ විදියට අපි ප්ලේ කරලා බලමු. සුපිරියට තියෙනවා guys. ඉතින් හරි නැති සින්දුව පොඩ්ඩක් මම තව ඒකේ වොලියුම් එක පොඩ්ඩක් වැඩි කරන්නම්. විදියට ප්ලේ කරලා බලමු. හරි නැති ඔයාලට එන ඇති. ඔයාලට වෙනදී සුපිරියට මේ වීඩියෝ එක එඩිට් කරන්න පුළුවන්. විදියට අපිට මේක ඕන තැනකට ඇදන් තියන්න පුළුවන් ටෙක්ස්ට් එක. ඔයාලට වෙනදී සුපිරියටම මේකෙන් එඩිට් කරලා ඇති TikTok වීඩියෝස් එක පැලු ඇහි මේකේ. ඉතින් ඒත් Instagram වලට එඩිට් කරන්න පුළුවන්. ඕන වීඩියෝ එකක් එඩිට් කරන්න පුළුවන්. Facebook, Instagram, mainly Instagram වල තමයි මේක එඩිට් කරන්න ආවේ. ඒ ඉතින් අපිට ඕන වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන්. ඉතින් සුපිරිම ඇප් එකක් කියන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මේ එඩිට් කරපු වීඩියෝ එකක් එක්ස්පෝර්ට් කරගන්නේ? ඉතින් ඔයාලට පේන ඇති මෙතන තියෙනවා එක්ස්පෝර්ට් බටන් එක. මේ විදියට එක්ස්පෝර්ට් බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි guys. ඊට පස්සේ එක්ස්පෝර්ට් බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති මේ වීඩියෝ එක සේව් වෙනවා. මේ සේව් වුණාට පස්සේ ඔයාලට මේක ඔයාගේ ගැලරි එක තමයි සේව් කරගන්න පුළුවන්. හරි guys. ඉතින් මෙන්න මේ විදියට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් සේව් ප්‍රොසීජර් එක වෙන විදිය. හරි guys. ඉතින් අපි එන්න දින වීඩියෝ එකේ එන්ඩ් එකට ඉතින් අද ගෙන වීඩියෝ කොහොමද ඉතින් අද මම ගෙන ආවේ Instagram එකේ මේල් එඩිට් කරන්න පුළුවන් ඇප් එකක් කරන එඩිට් ඇප් එක. ඉතින් මේක සුපිරිම ඇප් එකක්. ඉතින් TikTok, Instagram, Facebook ඉතින් මේල් එඩිට් කරන්න පුළුවන් Instagram. ඒකවල අනිත් ඇප් වලට පොඩි එඩිට්ස් දාන්න පුළුවන්. ඉතින් Instagram එක සුපිරියට එඩිට් කළා ඔයාලට content creators සුපිරියටම කරන්න පුළුවන් Instagram එකේ. ඉතින් අද ගෙන වීඩියෝ කොහොමද guys කියන මේ වීඩියෝ කොහොමද නම් මම subscribe කරන්න, like and share කරන්න. ඒ වගේම මේ තවත් brand new වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයාලට goodbye. Bye in the guys.